මේක බලන්න මේ බාම් එක මීට් වලින් හදලා තියෙන්නේ. කකුල් පැලෙන රෝගේ අවුරුදු ගාණක් තිබ්බත් පැය 24 හොඳ වෙනවා. මේක අනිත් පැත්ත හරවද්දි මේ රාමුඩිය මෙහෙම එන්නම හරවන්න ඕනේ. නැත්තම් වලරිය කැඩෙනවා. ඒක දිනනකොට පිටන්නේ උගේ. හරි. ඉතින් සුන්දර තියෙනවනේ ගෑවිලා. මේ ඉන්නේ ලොකු. මේ මැස්ස ලොකු එකෙන් විතර දඳුනන. ඉහිය ගිනි පෙට්ටිය ගේතු තාලු ටික ඕන තැන යනකොට ඒක අරන් යන්න. එන්නේ බිල් ටික ගහනකම් මේක බලන්න මේ බාම් එක මීට් වලින් හදලා තියෙන්නේ. කකුල් පැලෙන රෝගේ අවුරුදු ගාණක් තිබ්බත් පැය 24 හොඳ වෙනවා. මේ මැස්සෙක් කවුරුත් ගන්න මේක. මේක හන්දි වේදනාවල් නිදි ලොක්කෝ කොන් දෙකක් කොම තුවාල වෛද්‍යරයෙක් ගෙදර ඉන්නවා වගේ වැඩක්. මේක තමයි අපි භාවිතා කරන්නේ රැජින දාන්නේ. උතර බලා ගන්න පුළුවන් අතින් අත. මේක ගන්නකොට මෙතනින් අල්ලන්න එපා. මේ මරණු රැජින පරිදි. රැජින ගහකට ගියොත් ටිකක් ගස්සගෙන කරදරේ කරන්න අමාරු වෙලා ඇස්සනේ. මෙයා පළපුරුද්දෙන් කරන්න පේනව නේද? කොහොපේ අර මේ ඔය තෙන් ඉස්සරහ. හරි. ඔය මේ අයියට උදව් කරන්න ඕනේ. හරි? මේ අයියත් මේ වැඩේ දෙනකොට පොඩි ළමෙක් කොයි ඕම නෙවෙයි. හරි? වද ගහලා තින්නේ ඇදට. ඔකේ රජිනේ. කම නෝම තියන්න. දැන් මේ වද කෙලින් හදන්නේ කොහොමද? දැන් මේ එක එක උඩට ගන්න බෑ. හොඳට මතක තියාගන්න මම මේ මේසි පාන්ට ආපු කාලේ ගෙදරක ගියාම මේ වගේ එකක් දැක්කා. මං හිතුවා මං කෑලි කපලා ගන්නවා කියලා. ඒක කැපුවා නම් මැල්ලුම් කැපුවා වගේ වෙන්නේ. මේකේ සරල ක්‍රමයක් මෙයා දැන් පෙන්නනවා ඔයගොල්ලන්ට. ඔන්න කෝටුව ගන්න. ඊවයි කෝටුවක් දෙයක් අපිට දෙන්නේ. හරි? මේ කෝටුව තියලා මේක අපූර්ව වැඩක් කරන්න යන්නේ. මෙන්න බලන්න මේ මෙයාගේ අත්දැකීම් මේ. හරි? මේ මීයේ අපි දැන් අනිත් පැත්ත අරලා තියෙන කෝටුවට. තියලා පෙට්ටි අරගෙන ඊට පස්සේ මේක පෙට්ටිය නැතුව ලීරාම විතරයි එක කපලා ගැට ගහ ගන්නවා. එහෙනම් කරුණා කරලා බෑග් එකේ අතේ තියෙන ඒවා අයින් කරලා මේකට උදව් කරන්න ගැට ගහ ගන්න කැමති කට්ටිය. පළපුරුදු කට්ටියක් ඉන්නවනේ. දැන් පේනවනේ මේක. හරි? මේක අපි ඉතින් තියාගත්තේ කට්ටියට පේනවා පෙරළ නැතුව තියාගන්න. මේ බලන්න දැන් මේ. හරි. අයි මේ කෝටු තිබ්බේ. නැත්තම් හරහා දැමුවොත් මිනිම් මේසු චප්ප වෙනවා. දැන් මේක ඔළුවෙන් හිටවන්න යන්නේ. මේක අනිත් පැත්ත හරවද්දි මේ රාමුඩිය මෙහෙම එන්නම හරවන්න ඕනේ. නැත්තම් වලරිය කැඩෙනවා. ඒක තේනකොට ටේබල් එකේ හරි පැත්තට තියාගන්න. හරි? අන්න හරි ඔය පැත්තටම තියාගන්න හරි. නේ අර පැත්තට තියන්න. මෙතන රාම වැටෙනවා. දැන් පේනවනේ මේ වැඩේ කරලා තියෙන විදිය. හරිද? දැන් බලන්න ඊළඟට මෙයා කරන්න යන්නේ දේ. පෙට්ටි හිමින්තරේ ගන්නවා. හරිද? අරගෙන මේක මෙතනින් තියලා අපි පෙට්ටිය මේකෙන් තියාගන්න. හරිද? එතකොට මේ පෙට්ටියත් හරි පැත්ත තියාගන්න ඕන. හොඳින් බලාගෙන ඉන්න ඔයාලට තේරෙන්නේ කොහොමද කියන එක. පස්සේ නැවත අපි කතා කරමු. දැන් අපි හිමින්තරේක තියලා ඉවර වෙලා දැන් ලීරාම එකේ කපලා ගන්න ඕනේ. හරි? එතකොට අපි මේ අල්ල ඉන්නේ මේක ගන්න. හරි? දැන් මෙන්න වැවුවා. හරි? කතාර පැත්තට ගියා. දැන් ඔන්න මේ බොරු ලෑල්ල. හරි? බොරු ලෑල්ල මොකක්ද කියලා අපි කියලා දෙන්නවා. හරි? මේකත් හිමීතරේ අපි මේකෙන් තියාගන්න. පොඩි නොවෙන්නේ නේ. මේක අදිනවා දුන්නේ. හරි. දැන් PM මෙයා පළවෙනි වැඩේ කපනවා බලා ගන්න කොහොමද කියලා. හරි. ඊට පස්සේ මේ දැන් මේ මැස්ස මේ ඇගේ ඉන්න පීර විදින්නේ නැහැ. මෙයා විද්‍යුත් විදින්නේ පොඩි වෙලා විතරයි. පුත අර පැත්තට හිමින් යන්න. ඔය පැත්තට දෙන්නේ. හරිද? එහෙනම් මේ මී මැස්සි පිටි මැස්ස කිරියු ගොඩාක් කළු පාටයි. ගෑණි මැස්සි රන්වන් පාටයි. මෙයා විදින්නේ නැහැ මට කීයටවත්. දැන් මෙයා මේ සූදානම් වෙන්නේ මෙන්න මේව යන්න. හරිනේ? හරි. ඊට පස්සේ මේක පොඩි වද කෑල්ලක්. අපි මේක ගැට ගන්නෑ.
මේක තියාගන්න පස්සේ මේකෙන් ඔබට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හරි? ඒක මෙහෙම තිබ්බේ. හරි. ඊට පස්සේ අන්න පේනවනේ මේ වැඩේ. හරි? හරි? කැලේ ගිහලා මීයක් ඇල්ලුවා වාගේ, කලයක් අල්ල හැදුවා වාගේ මේක අපිට කරගන්න පුළුවන්. දැන් හිමීන්දට තේම ගන්න. අන්න තරාමක් එළියට ගත්තා. තිබ්බේ. ඒකත් මෙතනින් තියාගමුකෝ. මේ ගමන් අපේ ඇහැ යනවා රජිනේ ඉන්නවාද කියලා. දැක්කොත් කියන්න. හරි? රජිනේ බලන්න ඕන නම් අපිට කී කී හරි දෙන්න ඕන. එක්තරා දවසක කැලේ ගිහිල්ලා පාරයිනේ මීයක් අල්ලනවා අපි. චන්දිකා මහත්මිය පෙරදිලා ටික දවසයි. රජිනේ නැහැ. කෝ රජිනේ නැද්ද කියලා කට්ටිය කෑ ගන්නවා. පාරේ ගියා බීමත් මිනිස්සෙක්. එළින් ඉන්න බෑ යනවා. මිනිහට යන මේ කතාව රජිනේ යකෝගේ ආයෙත් එන්න දෙන්නේ. දැන් බලන්න මේ වද අපි පස්සේ මේක දාලා එක වදයක් තියාගෙන ඉතුරු ටිකක් කියලා දෙන්නම්. මෙයා හිමීන්සරි මේක කපලා ගන්නවා. ඒ ගන්නකොට සත්තු කැපෙන්නත් බෑ. මේක නිකන් සෛල්‍ය වෛද්‍යවරයෙක්ගේ වාගේ වැඩක්. බොහොම ආදරෙන් හිමීන්සරේ කරන්න ඕනේ. හරි? ඊට පස්සේ එයා වෙලකට. දැන් මේක අපි තියාගන්නේ මෙන්න මෙහෙම. ඒ රාමුඩ තියන්නේ නැත්නම් කරා දැම්මොත් නිකන් බිම සමහර වෙලාවට වද පොඩි වෙනවා. එහෙනම් මේක උඩ තියාගන්න. දැන් බලන්න එයා ඒක ලස්සන කරනවානේ. එයා උගම බලනවා කොහොමද රැජිනේ ඉන්නවද කියලා. මේ අපි මේ රාමුම්ම ගමු. මේක අලුත් එක්කනේ. නෑ මෙතන තියෙන මේ අයින් කරපු ලොකු අපි මේදී පොඩ්ඩක් මේකත් ගමු. හරි මේකේ මම රාමුට මේක ගන්න මේකෙන් ගන්න මෙතන. ඔන්න හරි. දැන් පළවෙනි රාමුවට දැක්කනේ. වදේ රාමු අනිත් පැත්ත දාගත්තා. වදේ තොලුවෙන් හිටෙව්වා. දැන් පළවෙනි එක ගැට ගන්නවා. මේකේ කපන්න දෙයක් නැහැ රාමුක තිබිලානේ ගත්තේ. මේකේ චූට්ටි පොඩ්ඩක් තියෙනවා. මේකෙදී අපි හොයලා බලනවා මේ පැත්තේ තියෙන කෝතගත අවස්ථාව. ඒකට හානි කරන්නේ මෙතනින් කපා ගන්නවා. මෙහෙම තියලා මේකේ වැඩි ටික මේක හිමින් උඩින් තියලා ඒ ටික කපා ගන්නවා අර පුතා කරයි. පියර හිමින් කපා ගන්න. එහා සයිඩ් එක. හරි? ඇතුලෙන් මැස්සෝ කැපෙන්න බෑ. මැස්සේ කවුද? හරිද? හිමින් තරේ කපා ගන්න ඕනේ. මේක නිකන් ඉරක් දාන්න. මේ උඩින් යටත් ඉන්නවා. පොඩ්ඩක් අද කරලා තව එකක් දාන්න උඩින්. අපි වැස්ස පායකෝ කියන්නේ සන්තෝෂෙ මේ බයි ආවේ මොනවා කරනවද පුරු කියලා යනවද කියලා ආවේ. හරි? පරණ වදී හයිය වැඩි. අලුත් එකක් නම් තවත් ගාලා කැපෙනවා. මේක අපි පැත්තකින් තියාගමු. මේක පස්සේ මොනවද කියලා බලමුකෝ. දැන් ඊළඟට මේ ලීරාමෝ ගැට ගන්න එහා පැත්තේ පොඩ්ඩක් කැපවර ගන්න. මේ ගැට ගන්න වෙන කෙනෙක් උදව් කරන්න. දැන් අපේ පුතා වැඩේ එරාට කාරි හරියට කරා. එයා හොඳයි නේද? දක්ෂයි නේද? ඉතින් අර අපිටියක් ගමු. හරි? අන්න හරි. පුතා දන්නවා. මේකේ උස අඩු සිදුරු අපි ඔක්කොම වෙන වෙනම පෙන්නනවා එක වදයක් තියාගෙන අන්තිමට ගෑනු මැස්ස උපදින ඒවා දෙන්නෙක් පිරිමැස්ස උපදින එක අන්න රයි. තව කෙනෙක් එකනේ කල්ලාගන්න. හරි? ඔව්. ලං කරගන්න. අසුරු කපේවා. පුතා වැස්ස නැත්තම් පැණිවාරය ආව නම් ජනපති වෙංගලා යනවා. දැන් වෙන්නේ නැහැ. දැන් මේ වැඩේත් කොහොමත් වෙන්නේ නැහැ. පදේ හරියට හිර කරගෙන ඊට පස්සේ මෙතනින් කේල් පට්ටයක් ගන්න හොඳ එකක්. හරි මම අරගෙන දිග වැඩි කේල් පට්ට. කපලා දෙන්න මේකෙන් එක්කෙනෙක් ගැට ගහන්න ඕන. එක්කෙනෙක් මේකට තමයි වද දෙනවා කියලා කියන්නේ. හරි? හරි? පැණි පොඩ්ඩක්වත් නැහැ. ඒකට හේතුව වැස්ස. අපි පැන්ටියක් දෙන්න ඕනේ නැත්තම් මෙයාට ගෙදර දාලා යන්න හිතේ. කපලා ගන්නවා. වැටේ යා පැත්තේ බලන්න. දෙන්නෙක් කියලා අදේ. දැන් කවුද ඔයා කරන්නේ? මෙයා එන්නේ. ඔයා දැන් අනිත් පැත්තට ගැට ගන්න ඕනේ. තව කේල් පට්ටියක් ගැට ගන්න ඕනේ.
මේකත් ඔයම ගැට ගන්න ඊට පස්සේ වෙන එක. ඇඟේ ඉන්න මැස්ස ගැන ගණන් ගන්න එපා ඇවිදින්නේ. එයා ඉන්නේ මේ රොම් ගන්නෑ. එයා ඇවිල්ලා තියෙන්නේ මන්ත්‍රී තුමි බලන්න. මලන රොම් ගන්නෑ. අපි දන්නේ උන් ඈ. හරි. බය නැහැ නේද? මේ කියන්නේ මේ මෙතන මේ එහා එකේ පොඩ්ඩක් තියෙනවා. ඒක ඇද්දට මේකේ පැණි චූට්ටක් තියෙනවා. මීයක් කඩන්නේ අතලේ නෙවෙයි කියන්නේ. මේක කාලා මොනවද කියලා කියන්නේ? කත කොහොමද කියන්නේ කාලා? මේ වගේ දාන්න. කියන්නේ ඔක අපල කන්නේ චුංගම ලෝකේ පළවෙනි චුංගම මේක. මේකේ මේ ෆයිබර් ටික ඉටි ටික කැවුනට කමන්නේ. ඒකේ අපේ විශේෂයෙන් මස්තිෂ්කයේ මුලේ වර්ධනයට අවශ්‍ය දේවල් තියෙනවා. ඒ දැටිය වැඩිපුර ලංකාවේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. ආයිද? රසද? කොයි වගේ? එයාටත් දෙන්න බෑ. කොහොම කමන්නේ බලන්න ඔක්කොම ටික වැඩි වෙනවා. මැස්සු ගැපේ බලාගෙන. මැස්සු ගැපේ තයිනෝද? මෙදින් ඩිඩි පටියක් දාන්න වෙයි. එදයිනේ. ඔතේ ඇද වැඩි නේද? මැස්සු කැපුවොත් තයිනෝද? පිළින් වෙනවද? දෙක අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ. හරිද? අයියේ කැපෙන්නේ නැහැ මේ පරණයි එකේ කේස් එක. අපි මේක මෙහෙම හරවන්න පුළුවන් කේල් පට්ට බැඳලා තියෙන ඉඳ විතරයි. අපි කේල් පට්ට නැතුව අර ඒ කට්ටිය හදලා දීද්දි රාමුවක් කරවන්න මෙහෙම අල්ලුවට තියාගෙන මෙහෙම ඉදිරියට අනිත් පැත්තෙන් කපන්න. මෙහෙම කරකලා තමයි වටේ බලන්න. අපි බැවිලා හරි මෙහෙම තියෙන එක මෙහෙම කරොත් එහෙම කේල් පට්ට නැති හින්දා වදේ කඩාගෙන උඹට වැටෙනවා. ඒගොල්ලෝ අල්ලවලා තියෙනකොට? ඔව් අල්ලවලා. අපි හැම වෙලේම වදයක් බලන්නේ මෙහෙම. මේක අපි අයිනේ දාන්න. එතකොට මේ හරි. අට්ටියට පස්සේ ගියා. ඕකට පස්සට හිමින් වල්ලුවා. ඔන්න හැදිනවා පස්සට ඉන්න. පොඩ්ඩක් පැත්තට යන්න. මේ දැන් මේ අතවල ඉන්න මැස්සු විදින්නේ නැහැ. සූඳ තියෙනවනේ ගෑවිලා. ඊට පස්සේ හිමින් කතුරගෙන වදේට රිදෙන්නේ නැති වෙන්න හරි කරගන්න. අතුල් පැත්තෙන් කපන්න. පිළිගන්න නැති මැස්ස. වදේ දෙකයි නේද තියෙන්නේ? පුඩි එකක් දාන්න කියලා. එතකොට දැන් මේ ඊළඟට කවුද මේකට උදව් කරන්නේ ගැට ගන්න? මෙන්න. තාම පොඩි නැති වෙන්නේ. හිමින් මෙයාට එන්න දෙන්නද? හරි. දැන් හරි නේද? දැන් මේ වදේ උඩට ගන්න ඕනේ අතාරින්න නැතුව ආපහු රාමුවත් එක්ක. අතාරින්න බෑ ආපහු ඈ. අතාරියොත් අපි ඔක්කොටම දුවන්න වෙනවා. සූඳ තියෙනවනේ ගෑවිලා. පෙළ කෙනෙක් කරන්නේ. ඒක දුම් පොඩක් බලන්න. චුට්ටක් බලන්න. දුමේ වැටේ ඇලට. හරි ගැට ගෑල්ල හොඳයි. ඉමින් කපලා අපි ඒක පොඩ්ඩක් යට කියලා දෙන්න පුතා. ඉමින් කපන්න කේල් පට්ටිය දෙන්න තියෙන්නේ. මේ හැම වෙලේම කලබලයක් නැතුව බොහොම සංසුන්ව මේ මැස්ස අපි ඕන තැනට හදලා ගන්න. දැන් දෙන්න මේක අපි ටෙක්නික් කරන්නේ. මේ වාලි උස්සන් දෙමීතර උස්සන් දැල උඩ ගන්න කලබල කරලා හිමින් ගන්න. ඒක තමයි. දැන් මෙන්න තුන්වෙනි වදේ.
හරි දැන් දාන්න. හරියට හරි. එහෙම තිබ්බට කමන්නේ. දැන් ඔන්න අපි වද 3ක් දාලා ඉවරයි. දැන් ඕකත් මේකේ හරහට තියාගන්න අර විදියට. මේ පැත්තේ වෙන්න තියන්නේ. කොහමද යන්නේ? මෙහෙම තියන්න. මෙහෙම තියන්න. කමන්න. තව දෙන්නෙක් ගිහලා බඩට තියනවා. දැන් ඇවිල්ලා ඉස්සර වෙලා ලීරාමුව අපි ලීරාමුව තියාගත්තා. මේකේ පොඩ්ඩයි නිකන් අතින් කඩන තියෙන වෙන්න වෙතේ. වෙන්න වෙතේ චුට්ටක්. මැස්සේ පොඩි වෙන අතින් කඩා ගන්න. දැන් වදියට තියලා ගන්න අර පැත්තේ මේ පැත්තේ මෙහෙම එන්නේ. බය කෙලින් කරලා වදේ යට රාමුවට සෙටල් කරනවා. මැදින් අත ගොඩක් අස්සර යනවා නැත්නම් මැදේ වදේ දෙක කඩනවා. ඔව්. හරි. දැන් හොඳ තෙල් පට්ට දෙයක් ගන්න එක්කනේ එකක් ගන්න ඉස්සර වෙලා. ඒක සම්පූර්ණ කැපුණා. මේ ගැට ගන්න. කැපුණානේ. කැපුණා සම්පූර්ණ. ඔව්. බෑකේ වෙන කාට හරි දීලා තියෙනවනේ. එහා පැත්තේ කැපිලා නැහැ. එහා පැත්තේ කැපුවේ නැහැ. නෑ අර මේක යනවා එහාට. දැන් මේක මේ කැන්ඩල් ඇස්ටි මගේද? අපි කලබල නෑ. මේ හරි නේද? මෙතන මැදේ බලන්න මැස්සෙක් ඉන්නවා. තව වද එකයි තියෙන්නේ පුතා. අනික පොඩි වදේ කරලා හිමිසරි. අරක පරණවද කැල්ල තියෙන කැල්ල. මේ සුඩි කැල්ල තියෙන එහා පැත්තේ චුට්ට අල්ලනවා අයියේ. අන්න. එතකොට හරි. දැන් හරි. වැඩි දින පැත්ත අනිවාර්යෙන් රාමු දැන් කල පිටිලා නම් තියෙන්නේ. උඩට එන්නේ පිටිපස්සේ උඩට යනවා. ඒ කියන්නේ උඩ යට අනිවාර්යෙන් හිතන්න ඕනේ. හරි. සබදාම අනුව බරපැත්ත පෙනි ටිකනේ. එයා ඒක උඩින් හදලා. අනික පැටව විපුදලා උඩට යන්නේ පැණි කාලේ. උනල්ලි. තව කේල් පාට්ටකොත් මැදින් එන්න කට ගන්න තමයි. වැඩි. උදේ නේද වැඩි? ළඟ වැඩි. යපුලානේ. කෙන්දිරි ඉස්සෙල්ලා හදාගෙන ඉන්නවා. ඒක කරගන්න. අදින ඔය ටික ඇද්ද යනවා නැත්තම් මේ කවුරු හරි ඔව් අන්න හරි නේද? අදින මේක ඇත්ත අයියේ මගේ කේල් පැත්තේ මෙතනින් අතර දාලා. අදින ආරේ වෙලා අනිත් පැත්තට. මේ කේල් පැත්තේ. මේක යටින් ගන්න යටින් තියෙන. කලබලෙන් ඉඳපා එමින් කරන්න. හරි මම මේ පැත්තේ ගලගත්තා. පුතා මේ කීටියෝ නම් මනම් ඉන්න වදයක් අපිට තියාගන්න වෙනවනේ. මේකේ පොඩ්ඩක් ඒක තියාගන්න. ඒක තියෙනවනේ. කීටියෝ පිටර තියෙනවනේ ඒකේ. හරි. පුතා අපි අතුරුම දාම් මේක දාලා ඉවරයි. ඉදින් දාන්න තාම. යා පැත්තෙන් තියාගන්න. වාසනාව තමයි බලන්න පුළුවන් කියන්නේ. ඔව් තව එකක් තියෙනවා. ඔව් අපිට අරකින් උගන්නන්නේ නැද්ද? ඒකේ පැටවුනේ නේ. කීටු නෑනේ. මේකේ ගොඩක් ඉන්නවා. මරකින් ආව නේද අරකින් කරමු. හරි. මේක ගැට ගමු. ගැට ගමු. මේ ගැට ගන්නකො. කොබන්නකෝ ඒක ගැට ගන්න එපා. අපි එකක් තියෙන්නේ මේ පැත්තේ තින්නවා. ලොකුයිනේ අනිත් අයට වඩා ලොකුයි. ඔන්නසේ ගන්න. ෆොටෝ එකක් ගන්න බැහැ වඳුරද? දැන් ගන්න.
ඔන්න ගන්න. හරි. කොහොමද මං අල්ලන් ඉන්නම්? මේක ඇතුළට අරගෙන. හරි මෙහෙට දෙන්න මේ පැත්තට පුරා. අපිට ඉන්න ඇදිලා. ඒක හරියට ගමු. ඔය මේ තව කට්ටිය ඉන්න බලන්න. එන්න බෑ ලොකු ඉඳලා. ඒ කවුද? නගේ සූට් එක කොහමද? මේක මේ ඉන්නේ මේ මැස්ස ලොකු එකෙන් විතර දඳුනන්නේ කහ පාට වැඩි නේද? ඔය වටියක් ඉතින් යට උරු කර ගන්න පොඩ්ඩක් ඉතින් නැත්තම් අමාරු වැඩි. ඔය මැස්ස වල ටක් ගාලා ඇඳිරුවානේ. ඔව්. එයා විශාලයිනේ අක්කර බලන්න. එයාට නොකර ඉන්න බෑ. දැන් පොඩ්ඩක් ඒගොල්ලන්ට ඉජාසත දෙන්න ඕනේ අතට යන්න. අපි මෙයාට ආපුවම ඒගොල්ලෝ රජිනව දැම්මේ නෑ අරකට නේ. දැන් රජිනේ ඉන්නේ කියලා දැනගෙන ඔක්කොම ආව එකස්. ඔක්කොම නැතට ගලවලා යනවා කොහොමද? පොඩි නැසුලි අස්සර කියනවා.